අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු ගමනීයෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්තිඝාතස් සමරණං. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය පිළිබඳව අවස්ථා තුනක් පැහැදිලි කරනවා. ඒ තමයි පින්නතුනි උප්පාද තිතිභංග කියන අවස්ථා තුන. උප්පාද කියලා කියන්නේ ඉපදෙනවා, තිති කියලා කියන්නේ පවතිනවා, භංග කියලා කියන්නේ විනාශ ස්වභාවයට පත් වෙනවා. ඔබ අප හැමදෙනාම මේ ගත කරන්නේ, මේ ගත කරන කාල පරිච්ඡේදය එක්තරා එක අම්බලමක නවාතනක් ගත්තා හා සමාන ජීවිතයකුයි අපි හැමදෙනාම ගත කරන්නේ. මේ අම්බලමෙන් අපිව එළවන දවසට, යන්න කියන දවසට අපි හැමෝටම යන්න වෙනවා. කාටවත් පුළුවන් කමක් නෑ මට යන්න බෑ කියලා නවතින්න බෑ. හැමෝටම මේ පුංචි අම්බලමෙන් යන්න වෙනවා. ඒ නිසා පින්නතුනි, බුදුහාමුදුරුව පැහැදිලි කරනවා කිසි කෙනෙක් ප්‍රමාද වෙන්න එපා. කුසල් දහම් වඩන්න, චරිතවත්ව ජීවත් වෙන්න, ධර්මානුකූලව ජීවිතය ගත කරන්න. මේ සංසාර විමුක්තිය වෙනුවෙන් ඔබේ ජීවිතය කැප කරන්න කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. ජීවත් වෙලා ඉන්නකොට අපි සැප සම්පත් භුක්ති විඳින්න ඕන. සුවඳ විලවුන් ඈගද දරන්න ඕන. ඒ වගේම යාන වාහන භුක්ති විඳින්න ඕන. මේ හැමදේම භුක්ති විඳින ගමන් මේ ලෞකික ජීවිතයේ ගත කරන පින්වත් ඔබට බුදුහාමුදුරුව නිදර්ශනයක් දෙනවා. මේ හැමදේම භුක්ති විඳින්න. හැබැයි අවසානයේ හිතන්න මේ හැමදේම අතහැරලා දාලා යම් කිසි දවසක අපිට යන්න වෙනවා කියලා. අන්න එහෙම හිතුවාම ඔබට ඔබේ ජීවිතේ යහපත් පැතිකඩකට අරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ සංසාරික ජීවිතේ සුභ සිද්ධිය වෙනුවෙන්, සුගතිගාමීත්වය වෙනුවෙන් චරිතවත්ව ධර්මානුකූලව ජීවිත ගෙවන්න. අද මේ උතුම් පුංචි කරුණ පැහැදිලි කරන්නේ කවිමල්යාය වැලිකතරේ ටික්රොක් පුංචි පන්සල ඔස්සේ අයගම පොඩි හාමුදුරුවෝ. ඉතින් මේ කියන අනුශාසනාව ඔබේ ජීවිතයට අරගන්න. ඔබේ පෙරවැරදි තියෙන්න පුළුවන්. හැබැයි ඒ පෙරවැරදි, ඒ හැමදේම ඔබ හැමදෙනාම යටපත් කරගෙන ඉස්සරහට කරන්න යහපත් දේවල් හිතාගන්න, ඒ වගේම යහපත් අවබෝධයකින් ජීවිතේ ගත කරන්න කියන කාරණාව පැහැදිලි කරමින් හැමදෙනාටම උතුම් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් දහම් කරුණ ශ්‍රවණය කරන විදේශගත ශ්‍රී ලාංකික පින්වත් ඔබට යහපතක්ම වේවා. ජීවිතයේ සංසාර අම්බරෙන් මිදී උතුම් නිර්වාණ අවබෝධය කරා යොමු වෙන්න මේ උතුම් පුංචි දහම් කරුණ ජීවිතයට යහපත ගෙන දේවා.